රුසියාවේ කර්ස් කලාපයට ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කර සිටිනවා. එම ප්‍රහාරයත් සමග කර්ස් නගරයේ තැනින් තැන විශාල පිපිරීම් ශබ්ද ඇසුණු බවයි නගරවැසියන් සඳහන් කළේ. නගරවැසියන් සිය සමාජ මාධ්‍යවල සඳහන් කර ඇති ආකාරයට විශාල පිපිරීම් ශබ්ද 30ක් පමණ ඇසුණු බවට සඳහන්. නගර බලධාරීන් සඳහන් කරන්නේ ඩ්‍රෝන ප්‍රහාරයේ හේතුවෙන් නගරයේ මහල් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බවයි. ප්‍රහාරයෙන් කර්ස් නගරයේ එක් කාන්තාවක් මිය ගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ යුක්‍රේනය විසින් කර්ස් නගරයේ ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන යාන 115ක් එල්ල කළ බවයි. සිය ගුවන් ආරක්ෂණ බලකාය ඉන් ඩ්‍රෝන යාන 109ක් විනාශ කළ බව රුසියාව සඳහන් කළා.